අයිබෝනවා මේක තුලයින සැගක් ස්කල් YouTube channel එකෙන් ගිට් ලෙසන් සීරීස් එකේ 14 වෙනි වීඩියෝත් එක්ක. ඉතින් අපි කලින් කතා කරා මේ merge එකේදී එන්න පුළුවන් conflicts ගැන. මම හිතනවා ඔයාලට හොඳ understanding එකක් එන්න ඇති කියලා කලින් lesson එකේ. ඉතින් ඒ lesson එක බලන්න නැතුව මේ lesson එක බලන්න එපා. මොකද මේ lesson එකේ කතා කරාට additional දේවල් ටිකක් තමයි මේ lesson එකේ අපි කතා කරන්නේ. හරි. මේ merge වීම ගැන කතා කරද්දී ඔයාලට තේරෙනවා ඇති මුලින්ම try කර merge එක ගොඩක් smoothly වුණා. මොකද මේකේ අපි හදාගත්ත feature login කියන මේ තියෙන branch එක විතරයි අපි modify කරේ. අපි main එකට කිසිම වෙනසක් කරේ නැහැ. හැබැයි දෙවන අවස්ථාවේදී මේ තියෙන feature login කියන එක සහ main කියන branches දෙකේම වෙනස්කම් ටිකක් කරලා මේ දෙක merge කරද්දී git එකට හිතා ගන්න බෑ මොන changes ද accept කරන්න කියලා. මොකද දෙකේ දෙකක් තියෙන්නේ එකම code එක අපි change කරලා තියෙන්නේ. ඒතකොට මොකද්ද හරි කියලා හිතා ගන්න බැරි නිසා අපෙන් අහනවා මොකද්ද change එකේ තියාගන්න ඕනි කියලා. මම මේක අවසරයක් උදාහරණකින් පෙන්නනම් මම git branch කියලා type කරනවා. ඔයාලට පෙන්නද මම main එකේ ඉන්නේ. මම main එකේ ඉන්න එක මම SAGIG school මම මෙතන main branch කියලා දෙනවා. මම මේ code එක පොඩ්ඩක් copy කරගන්නම්. දැන් මම git add ඊළඟ git commit something කියලා මම මේක කෙටියෙන් දානම්. ටිකක් meaningful දේවල් පාවිච්චි කරා. මම මෙතන දැනට ඔයගොල්ලෝගේ වෙලාව නාස් තියෙන්න ඕන නිසා මම something කියලා නිකන් පාවිච්චි කරා. මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. හරි දැන් මම git status එක බැලුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ main branch එක clear. හරි මම දැන් switch වෙනවා git switch feature login. මෙතන switch වුණාට පස්සේ දැන් මම මේකට code එක paste කරලා මම මෙතන main branch වෙනුවට login branch කියලා දෙනවා. දැන් මම අවසර git add and git commit something මෝ කියලා වගේ දෙන්න. දැන් මම මොකද කරේ කියලා හිතුවොත් මම branches දෙකක් එක වැඩ කරනවා. එකක් main branch එක අනිත් එක feature login branch එක. main branch එකේ තිබිච්ච index.html එකයි feature login branch එකේ තියෙන index.html එකයි දෙකම සමානයි. හැබැයි මේ h1 එකේ තියෙන මෙන්න මේ text එක විතරක් මේකේ login කියලා තියෙන්නේ. මම මේක git switch පාවිච්චි කරලා main එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් main කියලා තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති index.html ෆයිල් එකේ අනිත් ඔක්කොම සමානයි. මේ තියෙන වචනේ හැර මේකේ main කියලා තියෙන්නේ සහ git switch feature login මේකේ තියෙන්නේ login කියලා. හරි. මම මේ විදිහට කරලා තියෙන්නේ. එතකොට ඔයාලට understanding එකක් ගන්න ලේසියිද. දැන් අපසර මම switch වෙනවා main එකට. ඊට පස්සේ මම කරන්නේ මේක merge කරනවා. git merge feature login. ඔයාලට හිතා ගන්න පුළුවන් මම මේක enter කරපු ගමන් එන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි. දැන් මේක clearly ඔයාලට පේනවා ඇති. අනිත් ඔක්කොම code එක සමානයිනේ. මේ දෙක විතරයි වෙනස්. දැන් මම ඉන්නේ main එකේ. ඒතර main එකේ තියෙන current change එක තමයි main branch කියලා තියෙන්නේ. අපි උදාහරණයක් දැන් මේ main branch එකේ අන්තිම change එකේ මම කියලා තියෙන්නේ මේක main කියලා වෙනස් කරන්න කියලා විතරයි h1 එකේ. හැබැයි මම අරගත්ත login branch එකේ මෙතනදී මම කියලා තියෙනවා මේක login කියලා වෙනස් කරන්න කියලා. දැන් එකම code පේලිය දෙකේ දෙවිදියකට තියෙන්නේ. දැන් මම මේ දෙක merge කරන්න කිව්වට පස්සේ git එකට හිතා ගන්න බෑ. මම accept කරන්න head එකේ දැනට තියෙන කියන්නේ current change එකද මේ main කියන වචනද නැත්නම් මේ තියෙන login branch එකෙන් දෙන මේ login කියන වචනද. ඒ අනුව තමයි කලින් දැක්කා වගේ මෙතන options කීපයක් තියෙනවා. මට ඕන නම් current එකේ change accept කරන්න පුළුවන්. නැත්නම් මට ඕන නම් මේ incoming change එක accept කරන්න පුළුවන්. මම මේක click කරොත් ඒ කියන්නේ මේ login branch කියන එක තමයි apply වෙන්නේ. මේ පේලී ඉවත් වීම සිද්ධ වෙනවා. එනතම් both changes එහෙම නැත්නම් මේ දෙකම changes දෙකම accept කරන්න පුළුවන්. එහෙම නැත්නම් compare කරන්න පුළුවන්. මම මෙතනදී කරන්නේ මම අලුතෙන් හදපු login branch එකේ changes එහෙම නැත්නම් feature login කියන එකේ change එක accept කරනවා. ඒ කියන්නේ මම මේක press කරනවා. ඒ කියන්නේ මේක press කරා කියන්නේ ඔයාලට තේරෙනවා මේ පේලී ඉවත් වෙලා මේ තියෙන feature login එකෙන් එන incoming change එක තමයි මෙයා accept කරන්නේ. ඔයා පාවිච්චි කරන code edit එක මත මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේක manually කරන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන දේවල් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ manually ඔයාට ඕන කරන පේලී ඉවත් කරන්න මකන්න කරන්න පුළුවන්. මම අර කලින් lesson එකේ කිව්වා වගේ නම් මට මෙහෙම option එකක් තියෙන නිසා මම කෙලින්ම මේකට press කරන්න. දැන් ඔයාලට පේන නැති login branch එක කියලා තමයි පෙන්නන්නේ. ඒ අනුව මම කරන්නේ git add git commit මේ වගේ දීලා මම මේක merge කරනවා. දැන් ඔයාලට පේන නැති මගේ main branch එකේ තියෙන්නේ අර කලින් feature login එකේ ඒ branch එකේ හදපු change එක මේකට සාර්ථකව apply වෙලා තියෙනවා. main branch එකේ වෙන දෙයක් තිබ්බට කලින්.
ඉතින් මං හිතනවා මම කලින් ලෙසන් එකේ කතා කරාටත් වඩා දැන් වට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඇති කියලා මේ බ්‍රාන්චස් ගැන සහ මේ මර්ජින් ගැන. ඉතින් මං විශ්වාස කරනවා Git lesson series එකත් එක්ක මේදී ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ ෂෙයා කරන්න, ලයික් කරන්න, subscribe කරන්න. මේ වීඩියෝ එක අපි ආයෙ හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.